යාළුවනේ මම ආවා වැස්ස බලන්න. මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ රුසිරු vlogs YouTube channel එකට අදත් ආදරයෙන්. අද අපේ රත්නපුර ප්‍රදේශයට රත්නපුර ලෙල්ලොපිටිය ගමට නම් දවසම වහිනවා උදේ ඉඳන් ඊයේ රෑ ඉඳන් එළි වෙන පාන්දර මේ දැන් මේ මොහොත වෙනකන් කියන්නේ දැන් වෙලාව 7:40යි පාන්දර උදේ තාමත් එක දිගට වහිනවා. ඉතින් අද වැඩ කරන්න විදියක් නැහැ. ඉඩමේ තේ කෑල්ලේ දලු කඩන කට්ටිය කිසිම කෙනෙක් අද ආවේ නැහැ. උදේ ඉඳන් වැස්සේ ඉතින් බෑනේ. ඒත් මිනිස්සුනේ. ඉතින් අද නිකන් දවසම ගෙදර තමයි. ඔයාලා පැතිවලට කොහොමද වහිනවද? සමහර විට වර්ෂාවෙන් ගලලා ඇති ගම් වතුර තර්ජන ඇති. පරිස්සම් වෙන්න මගේ යාළුවෝ හැමෝම ආදරෙන් ඉල්ලනවා පරිස්සම් වෙන්න, පරිස්සමින් ඉන්න. අද මෙන්න මේ ඉඩ මේ දලු කඩන්න තිබ්බේ. දලු ඇදිලත් වැඩි. ඔයාලට පේනවා ඇති දලු වැඩි. මම මේ අපේ ගෙට උඩ පාරේ ගෙවල් ගායන් උඩට ඔන්න ගේට්ටුවෙන් උඩටනේ අපේ ගෙදරට යන්න තියෙන්නේ. මම මේ උඩ පාරේ හිමීට ටිකක් ඇවිදගෙන ආවා. වෙන කරන්න වැඩකුත් නෑ අද. අපිට නම් ඉතින් උදේ ඉඳන් වහිනවා. අද වෙන වැඩක් කරන්න විදිහක් නැහැ. ඕන්න බලන්න යාළුවනේ වතුර. ඉතින් මේ අපේ වත්තේ වැඩ කරන කට්ටියට
ගෙවල්ට අවුව සැර වෙලාවට මහන්සි වුණ වෙලාවට ඇවිල්ලා පොඩ්ඩක් රෙස්ට් කරන්න වාඩියක් හදලා තියෙනවා. ඉතින් මම මේ වාඩියට ආවා. ඉතින් අද කවුරුත් නැහැ. අද ඉතින් කවුරුත් නැහැ. සේරම හිස්. අද මගේ යාළුවෝ ඉතින් මොකද කරන්නේ? මෙහෙට නම් ඉතින් දවසම වහිනවා, කරන්න දෙයක් නැහැ. අද දවස මෙහෙම්මම ඔහේ ගෙවිලයි. දේපාන්දර ඉතින් වැස්සම හරි කම්මැලි. ඒ තව ලස්සන තැන් එක තැනක් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්වන්න මේ අපේ ගෙවල් ගාම. එතන දැන් මේ වැහි වෙලා වැස්ස දවසට වැස්ස වෙලාවට කොහොමද කියලා බලන්න යන්න ඕන. එතන අමුතුම පොල්ටියක් තියෙනවා. ඉතින් ආයි ඉල්ලම් බලමු. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මගේ රුසිරු vlogs YouTube channel එක subscribe කරලා bell icon එක all notification on කරගෙන තියාගන්න. මේ වගේ මගේ දවස් සුන්දර දවස්, මේ වගේ කම්මැලි දවස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් අනිවාර්යෙන් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා හැමෝටම ආදරෙයි. මේ අපි අතන්ට යන්නේ ධර්මන් කියපෙන්ට දැස්ස සැරවි ඉඳන්නේ. ඔක්කොටම වඩා ඉතින් අම්මා බනිනෝනේ කොහෙද යන්නේ කියලා ඇහුවා උදේ පාන්දර මේ වැස්සේ කොහෙද යන්නේ කියලා. ඉතින් ආවා ෂේප් කරගෙන ආවා. ඉතින් වැඩි දුරක් නෙමෙයි මේ පල්ලේ තියෙන්නේ මේ සේරම තැන් ටික. ඉතින් මගේ යාළුවනේ අද ඉතින් වැස්ස දවසේ ඉතින් වැඩිපුරම පෙන්වන්න වෙන්නේ ඉතින් වතුර තමයි. ඉතින් බාදාරමේ තියෙන ලස්සන මේ ජල පහරවල් ගලන් යන ඒවා හරිම සුන්දරයි. කියන්නේ අපි විඳින්න ඕනි මේ දේවල්. ඔන්න බලන්නකො යාළුවෙක් හම්බුණා. ඔයාලට පේනවද මේ? ඕ මිනිහ. යා හැංගුණා. මේ යාළුවනේ දිය ඇලි එහෙම නෙමෙයි මේ නිකම්ම මේ පොළවේ වතුර පහරවල් මේ වැස්සට මේ වතුර පහරවල් හැදිලා තින්නේ හරියට නිකම් මේ දිය ඇල්ලක්. ඕම් බලන්න. අන්න අතන උඩට පොඩ්ඩක් යම් බලන්න. එතන පොඩ්ඩක් ලස්සනයි. යමු. වැස්සට උනත් ඉතින් අපිට ගෙදර ඉන්න බෑනේ යාළුවනේ. ඇවිදින්නම තමයි ඉතින්. පොඩ්ඩක් අපි යම් බලන්න. කැලේ හැබැයි. කවන්නේ අපි පේනවනේ.
හරි යාළුවනේ අපි දැන් යමු අර මං කියපු විශේෂ දැන් මේ වෙලාවට ලස්සන වීඩියෝ ටිකක් ගන්න පුළුවන් කියලා හිතන තැනට දැන් මම මේ යන්නේ එතනට අපි ගිහලා බලමු. ඔන්න යාළුවනේ විශේෂිත ස්ථානය මේක මේ නාන පීල්ලක් යාළුවනේ මේ අපේ ගමේ කට්ටිය. ඒ කියන්නේ දැන් මේ පීල්ල කවදාකවත් හිඳෙන පීල්ලක් නෙමෙයි. දැන් ඔය උඩින් වතුර එන්නේ නැහැ. ඔය බටයක් තියෙන මම එතනට යන්නම්. ඒ බටේ ගාවින් විතරයි වතුර ඒ බටය ඇතුලෙන් විතරයි වතුර එන්නේ. දැන් මේ වැස්ස නිසා මේක මේ පිටාර ගලලා තියෙන්නේ. ඔන්න යාළුවනේ පරකැටියේ පීල්ල කියන්නේ මේකට තමයි ලෙල්ලු පිටියේ පරකැටියේ පීල්ල. ඔන්න ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පීල්ල පිටාර ගලලා තියෙන්නේ. ඕම් බලන්න. මම ඔන්න ළඟට යන්න. බලමු. වැටුනොත් ලිස්සනවා හැබැයි ආයි සුපිරි මේකෙන් ලිස්සනවා. කුඩයක් අරන් ආවේ කමන්නේ කුඩෙත් අතේ තියන් යන්කෝ. මෙන්න මේ බටෙන් තමයි මේ ඔය වෙන්නේ. ඔය බටෙන් තමයි වතුර ආවේ. නිල් කැටි නෙවෙයි සුදු පෙන කැටි. දවස්වලට ඉතින් විකාර කරලා යනවා. අපි නාන පීල්ල අනිවාර්යෙන් ඉතින් සතියකට සැරයක් කර මෙතනට ඇවිල්ලා නානවා. මේ අර මඩ වතුර වගේ තියෙන්නේ මේ වැස්ස නිසා බොර වෙලා තියෙන්නේ.